හෙළ දෙරණේ හද ගැස්ම මැද්දේ රන්වන් හිරු රැසින් නැහැවුණු සුඳුරු ගම්මානයක මේ කුඩා දරුවාගේ කලා නිපුණත්වය ලියලන්නට විය. සාම්ප්‍රදායික මුල් සහ නවීන නාට්‍ය කලාව යාකරමින් ඔහු වේදිකාවත පාඨැවුවේ කාගේත් අවධානය දිනාගත් ගම්බීර හඬකිනි. රංගනයෙන් ඔබ්බට ගිය ඔහු ජාතියේ හෘද ස්පන්දනය හඳුනාගත් විශිෂ්ට නිර්මාණ මෙහෙයවමින් කතා කීමේ කලාව මැනවින් ප්‍රගුණ කළේය. වසර ගණනාවක් ගෙවී ගියද ඔහුගේ අභිමානවත් රුව නව පරපුරේ කලාකරුවන් හට නිබන්ධවම මඟ පෙන්වන ආලෝකයක් විය. ඔහු වේදිකාවෙන් සමුගත්තද ඒ හඬ සහ දැක්ම ශ්‍රී ලාංකේය ජනතාවගේ හදවත් තුළ සදාකාලිකවම රැව් පිළිරැව් දෙනු ඇත. මිලියන සංඛ්‍යාත ජනතාවගේ නිවෙස් කරා සමීප වූ ඔහු සංකීර්ණ චරිතයන්ට පනපෝමින් ලාංකීය ටෙලිනිසියේ නොමැකෙන නාමයක් බවට පත්විය. තමා සතු දැනුම තමා සන්තකයේම තබා නොගත් ඔහු සිය සැඬෑ සමය කැප කළේ මතු පරපුරේ කලා කුසලතාවන් පෝෂණය කිරීම වෙනුවෙනි. අර්ථවත් ජීවිතයක තිරය මෙලෙස වැසී යද්දී කෘතවේදී ජාතියක ප්‍රණාමය මැද ඔහුගේ ආත්මය සදාතනිකත්වයට පියමන් කරයි. තම කලාව තුළින් හදවතම දන්දුන් ඒ අසමසම කලාකරුවාණන් හට සමස්ත ජාතියම නිහඬව හිසනමා ආචාර කරයි. සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ශ්‍රී ලාංකේය සිනමාව රූපවාහිනිය සහ වේදිකාව යන ක්ෂේත්‍රයන්හි සුවිශේෂී සලකුණක් තැබූ මහා කලාකරුවෙකි. සියුම් හැඟීම් ප්‍රකාශ කිරීමේ දක්වන විශිෂ්ට කුසලතාවය මෙන්ම අධ්‍යක්ෂවරයෙකු සහ නිෂ්පාදකවරයෙකු ලෙස ඔහු ඉටු කළ මෙහෙවර නිසා ඔහු මහත් ගෞරවයට පාත්‍ර විය.